රාජ්‍ය අංශයේ සතුව පවතින එකම සුපිරිවෙන්දුසැල් ජාලය වන ලංකා සතුස ආයතනය මගින් සිය පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව පහ සඳහන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල පහළ යනු ඇත. බීලුණු කිලෝ එකක් රුපියල් 30කින් මිල පහළ යන අතර එහි නව මිල රුපියල් 140ක් වෙයි. දුඹුරු සීනි කිලෝ එකක් රුපියල් 22කින් මිල පහළ දමන අතර එහි නව මිල රුපියල් 255ක් වෙයි. අර්ධාපල් කිලෝ එකක් රුපියල් 20කින් මිල පහළ දමන අතර එහි නව මිල රුපියල් 165ක් වෙයි. රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 15කින් මිල පහළ දමන අතර එහි නව මිල රුපියල් 265ක් වෙයි. නාඩු සහල් කිලෝ එකක් රුපියල් 7කින් මිල පහළ යන අතර එහි නව මිල රුපියල් 213ක් වෙයි. ටින් මාළු ග්‍රෑම් 425 ටින් එක මිල රුපියල් 25කින් මිල පහළ යන අතර එහි නව මිල රුපියල් 395ක් වෙයි. පාම් පිටි කිලෝ එකක් රුපියල් 7කින් මිල පහළ දමන අතර එහි නව මිල රුපියල් 155ක් වෙයි. සුදු සීනි කිලෝ එකක් රුපියල් 4කින් මිල පහළ දමන අතර එහි නව මිල රුපියල් 228ක් වෙයි. ඒ අනුව පහ සඳහන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල පහළ යන අතර දිවයින පුරා පිටි ලංකා සතුස ආයතන මගින් මෙම මිල ගණන යටතේ හෙට දිනේ සිට ලබා ගත හැකිය.